ට්‍රිප් එකක් ගිහින්. ක්ලබ් එක ඔක්කොම. ඒකල වැඩක් නැහැ. අපි අද කොළඹ ෆුල් ජර්නි එකක් දාමු. ෆුල් ජර්නි එකක් දාමු. සමන් අයියේ මගේ අර බඩු ටික ගන්න වැඩි. මොනවද බඩු? මේ සපත්තු මොනවද බ්‍රෝ මේ කොළඹ අයිති මල් කෑල්ල වගේ. ආ බා එන්න බෑ වැඩේ ලස්සනට කොට දාලා දෙන්න. හරිද? කොයිද? හරි. නෙළුම් කුල් ලෝටස් තව යන්ද. ගමේ ගිහිල්ලා ජෝගි නැතුව බල කියන්න ඕනේ මේ සෑම් අයියා බලව නෙළුම් කුල්ල පෙන්නන්න එකන් ආව කියලා. මොකද කියන්නේ? අනිවාර්යෙන් මම කියනවා. අපි ගා සෙල්ෆි ගහපල්ලා. ගිහලා ගමේ පෙන්නපන්. මේ සෑම් අයියා බලව නෙළුම් කුල්ලේ එකගෙන ආවයි කියලා. Colombo, you feel like home. In your arms, I'm not alone. Every sunset, every side, you paint your colors in my sky. Colombo, soft and free. මේක තමයි මල්ලි කොළඹ කියන්නේ. මෙහෙ මේ හුළඟ ආයි මේ පෘථිවිය වෙන කොහෙවත් නෑ මල්ලි. මේක ගහන්න පුළුවන් ගේමක් දන්නවද? අයි ලොයිත් නැති වෙන්න මල්ලි. මල් කෑල්ල වගේ. මල් කෑල්ල වගේ. මුට පෙරසිටමෝල් දෙපන්. මොකද? ආරදා දසය සාමයේ මගේ අර බඩු ගන්න වැඩි. යදිපන් ගොඩ දාලා දෙන්නවා. දැන් සැපේ ගන්නකෝ. ඔයා මේ සැපේ ගන්න. කොළඹෝ සැපේ ගන්න. හැමෝම මේ අතල් දෙන්නේ නැහැ. කොළඹ දන්නේ උන්. කොළඹ පෙන්නන්න කුවගයි. මම හේවලා. පළයයකෝ යන්න. අන්නේ එයා මගේ පන්න. මගේ මල් කෑල්ල වගේ. මේක තමයි රාජධානිය. කිසිම ජෝගියක් නැතුව රහට කෑම වෙලක් කන්න බෑ නියම ප්ලේස් එකකට. එහෙනම් යන්න දෙන්න. යා. මේක දෙන්න. මට සමන්නයි කියන්න බෑ ඇතුළේ. මට කතා කරන්නේ සෑම් කියලා. මොකද්ද? සමන්. මම කතා කරන්නේ සෑම්. ඇයි ඒ? උට වැඩ නැහැ. කවුද බං බුදයාද මොකාලින්ද? දසය. සෑම්. වරින්. සෑම්. ඕම නිකන් මේ වෙලාව ඉන්න එපා. මේක උඹලට ලොකු තැන් මට ලොකු තැන් නෙවෙයි. මම හැම වෙලේම ඔය යන්නේ ප්ලේස් එක මල්ලි. වේවා. good morning සම්මා. good morning. කොහොමද? ලගිරි. සර්ගේ යාළුවා වගේද? yes of course my friends මෙයාලා ෆොරින් ඉන්නේ. සර්. බයි. සර්. ජෝගි දන්නද මල් කෑල්ල වගේ. මොනා කන්නේ? බස් එකේ ඇවිල්ලා ගෑස් ටික් වගේ. දියබත් නැද්ද? මල් කෑල්ල වගේ ජෝගි. අපි සර්ප්‍රයිස් එකකට යන් කොල්ලෝ ටිකට අපේ ෆ්‍රෙන්ඩ්ස් නේ දන්නවනේ. දෙන්න ඔයා මචං මල්ලි. මයි ෆේවරිට්. දන්නවනේ. හරි. මං ඉක්මනට අරන් එන්න. එලගිරි. කවුද බං උඹ? දසයා නෙමෙයි උඹ. ඔබ දන්නවද කවුද කියලා? පාණ්ඩු කාබේ. දසය මූ මේසන් බාස් කෙනෙක්ද මම මේ සවලක කෑම ගෙනාවේ? ඒකනේ. අන්න මේසන් හැදි දෙයිද දන්නේ. ඈ? මල් කෑල්ල වගේ නේ. ආතල්නේ නේ. ප්‍රෑන්ක් එකක් කරමු. රෙකෝඩ් කරා. යපම් මලි. වීඩියෝ කරමු. අයියෝ. කවුද මේ ජෝගි දාන්නේ? කවුද මේ කෑම කෑදුවේ? එන්න මේ කෑම කෑදපු චෙප් මෙතනට. ප්ලීස් කම්. කවුද මේ කෑම කෑදපු චෙප්? නෑ මේ සෑම් මහත්තයා හැමදාම කරන ප්‍රෑන්ක් එකනේ. යාළු ටිකක් එක්කන් ආවොත් ඕක කරනවා. කෑම හොඳයි කියන්නේ එන්න කියන්නේ.
කවුද මේ? මේන්න. ඈ? තමුසෙද මේ කෑම කැදුවේ? මමන සෑම් සර්. උඹට මොනවද මේ හදලා තියෙන්නේ? මේ කක්කුට්ටෝ. පත පණු. එහෙම දිවන්නේ මේ මෙව කන්න පුළුවන් මිනිස්සු. නෑ. අදකලුව මල්ලි කරේ. අල ජෝගි දානවනේ මම ඒක ප්‍රෑන්ක් යන්නේ කරන්න ගියේ. චෙෆ් ගේ කනට ගැහුවේ අයි. මම ආයේ ප්ලේස් එකට බැහැලි ඉවරයි. මට ආයේ ෆොරන් කෙනෙක්වත් අරන් එතනට යන්න වෙන්නේ නැහැ. මම විනාසයි. ෂේ. මං හිතුවේ අයියේ වෙල් කක්කුට්ටු ගෙනල්ලා බැදලා කියලා නේ අයියේ. වෙල් කක්කුට්ටු මිනිස්සුන්ට කන්න පුළුවන්ද කියන්නේ? බල අප්ඩේට් නෑ. බල සෝෂල් නෑ. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. බූරුවා. අයියේ එහෙම බයින්ඩ එපා. ඉතින් කලුවට ඕවා ගැන දැනුම් තේරුන්නේ නෑනේ. ඌ දන්නේ නෑනේ ෆ්‍රෑන්ක්. අයියා දන්නවනේ කලුව ගමේ ඉන්න විදිය. නැනද මම වාහනේ හරහට දාපු එකට බැන්නේ. දැකද දාපු විදිය. අනිවාර්යෙන් ඌ ගමේ කික්කෙන්ද. ඒක කොළඹ වෙල්ල එහෙම මල් කෑල්ල වගේ වාහන පදින්න බෑ ගමේ උන්. ගමේ උන් තමයි මේක කන්නේ. ගමේ උන්. හරි බං. ඒ වලින් වැඩක් නෑ. කොළඹ වල දාමු සුපිරි සපත්. ඒ තියෙන්නේ බ්‍රදර්ස් ෆෝර්ට් සිටි රාජධානිය. වෙල්කම් ටු ෆෝර්ට් සිටි. ඕන කොක්ක දාලා යනවනේ. ඊකනේ. Colamba, 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 Colamba. Warren Colamba Warren, Raumak dala yanna. Warren Colamba Warren, ආතල් එකක් ගන්න. Warren Colamba Warren, වටයක් ගහලා යන්න. Warren Colamba Warren, සොමියක් දාලා යන්න. ඒක අපේ අග නගරේ. ඒ උසයි නේද උඩ බැලුවම තට්ටු ගෙවල්. ඒ ගොඩයි නේද වාහන වල ට්‍රැෆික් එකේ කඩල්. රසයි නේද ಜಾති කෑම පිරුණු හොටෙල්. සැපයි නේද ලයිෆ් එකම අපි කොළඹු ඩයල්. මේක අපේ අග නගරේ කොළඹුරේ සිවි. කොළඹ 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 මෙහෙම හරි බලන්න ලැබෙන එක නම් හොඳයි බං. හැබැයි ඉතින් මගේ බොට් ටික ඉක්මනට ගන්න තිබ්බනම් තවත් හොඳයි. හරි ඉඳන් මම සෑම් එකට කතා කරලා වැඩේ කරලා දෙන්න ඕන. අලුවා. ඕ මේ බැංකු සෙට් එක ජෝගියක් කලනවා බං. මේ කාඩ් එක වැඩ කරන්නේ නැහැ නේ බං. සියයි දන්නේ නැහැ බං. ජපන් මල්ලි. ඔයා තියෙන නම් 8300ක් තියන්කෝ. 8300. මම දෙන්න මේ ටවුන් එකට බැස්ස ඉදරලා ගියව දුන්නා. හරි. ජපන් මල්ලි. දැන් ඔය රට ඇදලා ගේමක් ගාවන්න පුළුවන්ද බං? දැන් බල්ලෝ කොල්ලෝ ඔක්කොම රට යනවා. ඒව නෙමෙයි. මේ කොළඹ ඉඳලා ගේමක් ගහන එකයි වීරකම. මම ඔයසි මන්තර ගෝල්යක් ගහලා උඹට ආපහු රිටර්න් කෝල්යක් ගන්න. මන් දන්නේ නැහැ. අවුලක් නැහැ ඇවිල්ලා අරන් බලන්න. තියෙන 10 රුපියල ඔක්කොම දිනනවා. ඔයාට ඒ දින උඹට දෙන්න. සෑමයි දැන් අර වෙලත් ගියානේ පොඩ්ඩක් මගේ වැඩේ බලමු. කරලා දෙන්නම් බා කරලා දෙන්න. බය වෙලා. බලන්න මේ සෑම් රුපියල් 500ක් අතේ තියන් ගමෙන් ආවේ. මං ගා මොනවද නැත්තේ මල් කෑල්ලෝගේ. ගෙවල් දොරවල් යානවාන් වතු පිටි. කන්ටැක්ට්ස් මාගාව දින කන්ටැක්ට්ස් වලින් ඕනනම් ආණ්ඩුවක් පෙරලන්න පුළුවන් මල් කෑල්ලෝගේ. ජෝගි නෙවෙයි. පුළුවන්. බලාට ඔය සංකීර්ණ දීවා. සෑමයි ඉතින් යන්නේද? අපි උන්ට ගිහලා ගියාම මේ සෑම් අයියාගෙන් මෙන්න මල්ලි ගෝල් පේස්. යාපෙද තියෙන 1 ගෝල් පේස් මේ තියෙන ගෝල් පේස් ඒ දෙක වෙනයි. අපි සෑමයි දැන් අර බොට් ටික ගන්න වැඩේ වෙලා ගිහිල්ලා තියෙන්නේ. හරි ගේම කොට දාලා දෙනවා නෙමෙයි සෑම් ගැන දන්නවා කල්ලුවා. වරෙන්ඩෝ. අඩොහෙන්න පතාක බිල්ලින් අපේ ගමේ මේම නෑනේ. අල්ල පතෝල මන් නොක්කා නිකන් ගන්න බෑනේ. SPA බෝඩ් දැස්සේ බණ්ඩාගේ නෑනේ. මහත්තයාට වඩා නෝනා එලිපයින්න රෑනේ. කොළඹ හුලං නැතු බොන මට නින්ද යන්නේ නෑනේ රෑට. යපම්මයි තරුණල් ටටසිවත් යන්න හිතන්නේ නෑනේ ඈත. කොළඹ තියෙන සැපදැක්කම සිවි කලු ජපමල්ලි අවුද අයිස්ක්‍රීම් එක. පං උඹ ගමේ යන්නේ නෑනේ ආයේ. ගෝල් බේස් එකට ඇවිත් පොඩි අයිස්ක්‍රීම් එකක් කන්න. එහෙමම පොඩ්ඩක් පාගලමයි. ගෝල් බේස් ඇවිත් යන්නේ සිටි ඔෆ් ඩ්‍රීම් shopping mall port city මරුවාට. නෙළුම් කුළුණ උඩට නැගලා යපමයි ආයිතින් මල් කෑල්ලෝගේ හාර සීයේ හීනෙන් දුටු පාරාදිසේ ඇස් ඉදිරි පිටම මැවෙන කොටම ආඩ බඩ හෙන ලයිට් වලට ඇස් කිලි කන වැටෙන කොටම යට දනියල් දවඩ මිගල් හැඳි දෙකකින් බෙදන කොටම ඇස්සර පමල්ලි ගුණා පොල් පැලේට හැරෙන කොටම ගුරු දීලා මිරිස් ගත්ත අය තන තන බල
මට නරි රජ වෙන ඔය එහෙමද බං ඒ උසයි නේද උඩ බැලුවම තට්ටු ගෙවල් ගොඩයි නේද වාහන වල ට්‍රැෆික් එකේ කකල් රසයි නේද ಜಾති කෑමමල් හොටෙල් සැපයි නේද ලයිෆ් එකම අපි කොළඹ ඩයල් මේක අපේ නගරේ කොළොන් තුරේ සිසක් කොළඹ මේ ලයිනර් වලින් පොඩි සද්දයක් එනවා. වාහනේ ජෝගියක් දානවා. දෙක එනවා තමයි. යවමල්. කොළඹ කල ලයිට්ෙන් තප්පරයට දාගන්න බැරුණානේ මල් ඉස්සි. ඕගිනේ වෙන්නේ. මල් කෑල්ලෝගේ අහිංසක අදවත් මල්ලි. අහිංසක අදවත්. homeless peoples. මේ පුළුවන් කමකට නෙමෙයි මල්ලි මෙහෙම අවුයි කරවෙන්නේ මේ මිනිස්සු. 500ක්වත් දෙන්න ඕන මල්ලි. යපන් මල්ලි 500ක් දෙන්න මල්ලි. කළුවා 500ක් දෙන්න. ජෝගි තියෙන මිනිස්සු නෙමෙයි මල්ලි මල් කෑලි මල්ලි. ඔව් තමයි මචන් දියන් මචන් Thank you boss උදේ පාන්දර බිස්නස් ඇසෙට් කරාට. ඉන්න boss ආ. යපන් මල්ලි. කීයද යෝනේ? ජෝගි කවුද සල්ලි ඉල්ලන්න කතා කරේ? උඹේ ෆ්ලයිට් එක කීයටද තියෙන්නේ? මේ 9ට තියෙන 9ට? කළුවා 500ක් දෙන්න. මේක තමයි මල්ලි සුපිරිම ජෝගි ප්ලේස් එක. ඒ මොකද්ද? මාත් කොළඹ ඉන්නේ නිකන් නෙවෙයි මල්ලියා. මගේ අවසාන බලාපොරොත්තුව මෙතන තමයි. වැඩි කලක් යන්නේ නැහැ. මල් කෑල්ලෝගේ අවුරුදු 2ක් යද්දී කොල්ලා මෙතන. මේ සමන් අයියේ දැන් 3ටත් කිට්ටු යන්නේ වෙලාව මගේ අර වැඩේ කරමුකෝ දැන්වත් මචං කළුව පොඩ්ඩක් කියහන්කෝ. අනේ ඔව් සෑම් අයියේ යන්නේ නේද? මූ දැන් ආපෙලේ ඉඳන් පණ ගැහි කියවනවනේ වැඩේ කරගන්න. මම දන්නවා සෑම් අයියා වැඩේ කරලා දෙනවා කියලා. බුරමල සපත් වුණ ගන්න තියෙන්නේ. සපත් රංජි අයියා පිට එක. මේ අද සුපයාක ඕපන්නේ. එල්ලකිරි මං කිව්වේ බං බඩු තියෙනවා බං. ඕකේ රංජි අයියා within 20 minutes you are welcome. මේවා ගිහිල්ලා කියපන්. මේ සෑම් අයියා උදව් කරනවා කියලා කියපන්. උඹලාට කොළඹ පෙන්නුවා කියලා කියපන් වීඩියෝ කරගන්න. ගිහිල්ලා ගමේ කියපන් කට අරන් ඉන්න. ය මඩ සිරි ඉන්නේ මල් කෑල්ලෝ ඉති රංජි අයියේ. මේගොල්ලන්ට තමයි ෂූදේ බාන්න ඕන. ෂූදේ බාන්නද? බලන්න. අන්ජය මාත්‍රානේ. ආපු කඳුර කානවනේ අපි හොඳට කාලා බීලා ඉන්නවා. මේ දෙක නම් හරියයි හැබැයි මේක උඩයි නේ මට. ටිකක් ලොකු එකක් නැද්ද දන්නේ නේ. රංජි අයියා මේක ලොකු සයිස් මොනවද තියෙන්නේ? සයිස් නෑ. ඔච්චරයි තියෙන්නේ. හරිරිරිනි. හෙලෝ. කරිකරිකා. කරිරිරිනි. කරිකරිකා. මේකේ සයිස් එක නම් හරි. හැබැයි නිල් පාට එච්චර හරියන්නේ නැහැ නේ අයි. රංජි අයියා මේකේ පාට මොනවද තියෙන්නේ? පාට නෑ. පාට තමයි තියෙන්නේ. මේක නම් හැබැයි හරි වගේ නේ අයි. ඔක්කොම හරි. රංජි අයියා මේක කොල්ලන්ට සෙට්. ඕක සෙට් නෝට නෑ නේ. ඕක එකයි තියෙන්නේ. අනිත් එකෙන් බල්ලෙකුට ගැහුවා. හරිරිරිනි කරිකරිකා හෙලෝ. කරිරිරිනි අර වගේ දෙක්කුත් ගන්න ඕනේ අර දුඹුරු පාට දෙක ගන්න බෑ. මේ දෙක නම් හරි. මේ දෙක කීයක් වෙයිද දන්නේ නැහැ නේ. රංජි අයියා මේක කොල්ලන්ට සෙට්. කීයද මේක? ඕක 12000යි. රංජි අයියා එම කරන්න එපා. අපි ඉතින් බුදු පිට්ටගෙන මේ අදයි අඳුරන මිනිස්සු නෙවෙයි රංජි අයියා මල් කෑල්ලෝ වගේ අඩු කරලා දෙන්න. හරි. 6000ට දෙන්න. එල්ලා කිරි ජෝඩුව වයි දාලා ගොඩනේ ගොල්ලෝ. ජෝඩුව නෙමෙයි එකක් 6000යි. අනික ඒකත් 6000යි. යනවා. එන්න රංජි අයියේ. පළයේදී. ඒ ගන්න. පළයන්. අම්මට බුලට් එක කොහොමද? කාලෙකින්නේ සුදේලා බදයිලා මාත්තලා නිකම් මෙවලා ගිහලා අම්මට උඩු. අපිට කලින් හම්බෙලා තියෙනනේ. අපි මීට කලින් හම්බෙලා නැහැ නේ පුසා. ඉතින් අද සෙට්ටමුකෝ. අද බොමු හොගන්. හරි.
ඒව දෙන්නේ මොනවද බලන්නේ? මේ ඉන්න මගේ ෆ්‍රෙන්ඩා මම ජපාන් යන්න ඉන්නේ. මෙයාට මල් කෑල්ල වගේ ෂූ දෙකක් තමයි ගන්න ඕනේ. මොනවද කියන්නේ? දෙන්න මාත්‍යා ජපානේවත් නැති සුපිරි බඩු නයි සුපිරි බඩු. ඔය කොහෙද බඩු? මොකෝ කියන්නේ? hey සෙට්රා කටවා ගන්නකොනේ ආපෙලා කෙරෙන්නේ කටවා ගන්න. මේක නවන්න පුළුවන්. අඹරන්න පුළුවන්. පොඩි කරන්න පුළුවන්. කපන්න පුළුවන්, කෙල ගන්න පුළුවන්. අතන මේක 33000 දාන්න පුළුවන්, මඩේ දාන්න පුළුවන්, টয়ලට් එකේ දාන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි වැදගත් ගමනක් වුණත් දාන්න පුළුවන්. අමතක කරන්න එපා අඩියක් ගන්නවා දේ දාන්න යන්න පුළුවන් ඈ. මොකෝ කියන්නේ? සෙට්නේ. අනේ ජෝති මේන්ද සෙට්නේ කියන්නේ. hey කටවා ගන්න කට අරගෙන ඉන්නේ පිස්සෙක් වගේ යන්නකෝ. ඔව් අයියා. බලන්න කෙදෙන්නේ බලන්න කෙදෙන්නේ මචං කෙදෙන්නේ මේ බලන්න අඹලන්න පුළුවන් කෙදෙන්නේ කියන කාණ්ඩකෝ කෙදෙන්නේ මචං මොකෝ කියන්නේ සෙට්නේ නේ ජෝති ගනි ජෝති මොකෝ ini gandu jadi neme ya Malaya. පින්නවල්ලි මල් කෑල්ල වගේ වැඩේ කොට දාලා දෙන්නම්. සෑම් අයියේ. තාම සපත්තුවක් ගන්න බැරි වුණානේ මේ ලිස්ට් එකෙන්. ලිස්ට් එක? අම්මට සිරිවෙන ලිස්ට් යන්නේ මල්ලි මේක. යකෝ මේ බඩු ටික ගන්න තව පැය කීයද මන් තියෙන්නේ? මේක කරගන්නම් මෙන්න උඹ බඩු ගන්නත් ඕනේ කටුනායක අදින්නත් ඕනේ. යකෝ උදේ ඉඳලා ජෝගි දදා හිටපෙලා උඹට තිබ්බනේ මේක ගැන කලින් කියන්න. අයියේ කුණුහරුප කතා කරන්න එපා. ඒකනේ උදේ ඉඳන් සැරෙන් සැරේට මං කිව්වේ ඔයාට. බලපංකෝ කලුවා. ජෝගිනේ උඹ උදේ ඉඳලා කිව්වේ සපත්තු ගන්න තියෙනවා කියලා විතරයිනේ බා. මේ කලු මේම කරමු. මම උඹට ඔප්ෂන් එකක් දෙන්නම්. උඹ මෙතනින් වැදගත් දෙක තුනක් තෝරගනි මම කොට දාලා දෙන්නම්. දෙක තුන රෙද්දවල් නෙවෙයි අයියේ. මේක මේ ඒජන්සියෙන් අනිවාර්යෙන් ගේන්න කියලා දුන්න බඩු ලිස්ට් එක. මේක නැත්තම් මට යන්න වෙන්නේ නැහැ. ඒකනේ උදේ ඉඳන් සැරේ සැරේ කිව්වේ. මට සිරි කොහමද මුගේ කටේ සද්දේ? මු දෙන ජෝගිය කොහමද? කලු මේ උඹ ඉඳ තමයි මම මුවේ මෙහෙට පිළිගත්තේ හරිද? මට උනේ නිකන් මේ වදින්නගේ දේවාලේ නායකයා වගේ සීන් කොහොන්නක් උනේ මේක බලහන්කෝ බැක්සම කොහෙද මාරු වෙන්නේ? ඉන්දිකයි උඹ ඔය වාහනේ රෙන්ට් එක දැම්මේ නැතුනකද කියලා. ඒක දාපන්. උඹ දන්නවනේ ඉන්දිකයි හැටි. මලි මොකෝ කියසෙ? ඉවරයි බං කලුවා. හැමදේම ඉවරයි බං. මොකක් හරි අවසාන මොහොතේ මට කෙලවෙනවනේ බං හැමදාම. ඇයි බං මට මෙහෙම වෙන්නේ? අයියේ අපි මේ සෑම් අයිලා ගමේ මෙයා රෑ 9 ප්ලේන් එකේ ජපන් යන්න ඉන්නේ. එන බඩු ලිස්ට් එකක් ගන්න තියෙනවා අයියේ අපි උදේ ආවේ. තාම මොකුත් ගන්න බැරුණා අයියේ අපිට කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නේ අයියේ. ඒ මදිවට මෙයාකත් එක්ක ඇවිදලා අතේ තිබ්බ තුට්ටුවටත් කෙලවිලා තියෙන්නේ. මුත් එක්කද බඩු ගන්න ගියේ? හරි. මට තේරෙනවා දැන් සීන් එක. සල්ලි ටිකක් වියදම් වුණා. ලයිට් එක තියෙන්නේ 9ට නම් වැඩ ටික කරගන්න තියෙන්නේ පැය කිහිපයයිනේ. සෑම් කණි කොහානේ කොල්ල ටික දාගන්න.
මරුණන් තෝරලා ගන්න මල්ලි. මේක කොළඹන මල්ලි. ඕන දෙයක් තියෙන මල්ලි. අය මල් කෑල්ල වගේ. යමම් බයි. යපම් මල්ලි. යපම් මල්ලි. කළුවා සෑම්මයි දසයා මේ සෑම්මයි හිටපින් දැකෙම්ම ජපන් මල්ලි මල් කෑල්ලෝගේ ජපන් කිය නැද්ද මං කියන්නේ ඒකනේ සෑම්මයි දැන් කොහොම හරි සංජීවය රට ගියානේ ඕක ගිහිල්ලා කොහොම හරි තව මාත් දෙක තුනකින් මාව ගන්නවා කිව්වා මමත් එන්නම් මට උදව් කරනවා නේද මේ වැඩ ටික කරගන්න මොනවද මල්ලි කියන්නේ ආයිති මල්ලි කෑල්ලෝ කිය මේ ඒ සිද්ධාන්ත වලින් වැඩක් නැහැ ජපන් ගිහපේ ගමලි ජපන් ගියා හැබැයි අපි මේ කොළඹ ඇවිදලා සුපිරි ආතල්ලා සුපිරි සපක් ගන්නවද දන්නවද මොකෝ කියන්නේ ක්ලබ් යන්න ක්ලබ් යන්න බෑනේ ක්ලබ් යන්න බෑ ක්ලබ් නෙමෙයි මල්ලි ක්ලබ් නෙමෙයි වෙන සුපිරි ආතල් එකක් සුපිරි සපක් දින මල්ලි මල් කෑල්ලෝ මොකෝ කියන්නේ යන් ඊ රාත්‍රියේදී පොලිසිය විසින් සිදු කරන ලද විශේෂ වැටලීම්වලදී විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 20කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත් වුණා. එයින් කොට්ටාව මුතුමාවත ප්‍රදේශයේ කළ වැටලීමකදී කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමින් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඉන් දෙදෙනෙකු අලියාකිලිය ගම ගම්මානයේ පදිංචිව සිටින අයයි. ඔවුන් නමින් කළුතිලකලාගේ කමල් නොහොත් කළුවා වන අතර අනිත් පුද්ගලයා දසනායකලාගේ දස්කොන් නොහොත් දසයාවේ. හසු කර ගැනීමට හැකි වූ අනෙකුත් පිරිමි පුද්ගලයා පට්ටිගෙතර සමන් නොහොත් සෑම් වන අතර ඔහු මේ වන විට වංචනික ක්‍රියා රාශියකට සම්බන්ධ වී පොලිසියෙන් කට්ටිපනිමින් සිටින පුද්ගලයෙකි. හසු කරගත් සියලුම දෙනා ඉදිරි මාස 5 වනදා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ. පොලිසිය දුටු විගස සෑම් නැමැති වංචනිකයා අසර් ආයිති මල් කෑල්ල වගේ යයි කියමින් දිගුහුස්මක් ගෙන පිට කර තිබෙනවා. මල් කෑල්ල පොලිසියට කියලා බලාගමු. ජෝගිද යනුවෙන් පවසා තිබෙනවා.